උදේට කොහොමත් ආහාර පාන පිසිනවනේ, කෑම හදනවනේ. අපිට බැරිද පින්නතුනේ පොඩි පීරිසියක් අරගෙන සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. තථාගතයන් වහන්සේට බත් හැඳි භාගයක් විතර දාලා දාන ටිකක් පූජා කරගන්න. ඔකට විනාඩියක් යයි. අයමුතුෙන් ගාත කියන්න ඕනද? ඔකට විනාඩියක් යයි. මෙන්න මේ තමන් වෙනුවෙන් කරගන්න දේවල්. ඕක පූජා කරලා ගෙදරින් එළියට බහිමු. කොච්චර පිං සිද්ධ වෙනවද මගේ බුදුහාමුදුරුවන්ට දාන ටික පූජා කරා කියන්නේ. දවල්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු හරි කාර්ය බහුලයිනේ, කාර්ය බහුලයි. හැන්දෑවට බැරිද අපිට බුදුහාමුදුරුවන්ට ගිලම්පසට කහට කෝප්පයක් තියාගන්න? අපූර්වට කරන්න පුළුවන්. මේවා කරන්න ඕනේ පින්නතුනි අපේ දරුවොත් එක්ක. දරුවොත් එක්ක මේවා කරනකොට දරුවෝ අකුසලයට නොමගට නරක පැත්තට තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න එක නවතිනවා. අවුරුදු 7-8 ඉඳන් ගෙදරක පින්නතුනේ පැන් ටික පූජා කරන උදේට හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වඳිනවනේ. එතකොට කොච්චර සමගියක් තියෙනවද? අද කොච්චර අපේ රටේ ලංකාවේ පවුල් ප්‍රශ්න තියෙනවද? මම හිතන විදිහට සතියකට හරි මාසයකට හරි පවුල් 400ක් විතර දික්කසාත වෙනවා. කොහොම හරි අපි හැමෝටම විවාහ වෙනවට වඩා ප්‍රතිශතයක් අනිත් පැත්තට වැඩි. මේවා නවත්ත ගන්න පුළුවන්. ඔබතුමා සිහිපත් කරේ එළවදි මෙලොවදිත් මේවා ඵල විපාක දෙන්න කර්ම කියලා. මෙලොවදිම මේ වගේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා පින්වත් සියලු දෙනාම කල්පනා කරගන්න මේක දෛනිකව සිද්ධ කරන්න. අවුරුදු 50ක් 60ක් යනකොට අපිට මතක් වෙන්නේ මොකක්ද? මම හැමදාම දැන් අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට උදේට පැන් පූජා කරනවා. මතක් වුණත් ඇතිනේ. අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට දාන ටික පූජා කරනවා. ඔච්චරයි පින්නතුනි අපිට මතක් වෙන්න කියලා දෙයකට තියෙන්නේ.